ඔබට පුළුවන් වුණාද ඔබේ ජීවිතේ ගොඩ දාගන්න? එහෙම නැත්නම් ඔබ පොරබදිනවද? ජීවිතේ සාර්ථකත්වය ලබා ගන්න, ගොඩ එන්න. එසේනම් ඔබට අපි බෙදා ගන්නට යන මේ කෙටි පණිවිඩ ඉතා වැදගත් වෙන්න යන මේ මාසය පුරා අපිත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඔබට ගෙනෙන්න යන ඒ පණිවිඩ, ඒ තොරතුරු ඔබේ ජීවිතයට ඔබ අවබෝධ කරගන්න. මුල්ම දේ තමයි යමෙක්, ඕනෑම කෙනෙක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලට පැමිණියොත් ඔහුට අලුත් ජීවිතයක් ලැබෙන්න යනවා. ඔබේ ජීවිතය වෙනස් වෙන්න නම් ඔබට අලුත් ජීවිතයක් අවශ්‍යයි. අලුත් ගණේ ජීවනයක් ඔබට අවශ්‍යයි. ජීවනයක්. ඒ කියන්නේ ඔබේ ඒ ලබන ජීවනය තමයි ඔබව සාර්ථකත්වයට කරා ගෙන යන්නේ. ඔබේ ජීවිතයේ මහිමය කරා ගෙන යන්නේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවේ මේ පොළොවේ ඉන්න හැම මිනිසෙකුට ඒ ජීවනය දෙන්න. උන්වහන්සේ ආගමක් නෙමෙයි, ආගමික නායකයෙක් නෙමෙයි. උන්වහන්සේ පුද්ගලයෙක්, මැවුම්කරුවෙක්. උන්වහන්සේ මිදීම දෙන ගැලවුම්කරුවෙක්. ඒ වගේම උන්වහන්සේ ස්ථානයක්. උන්වහන්සේ ස්ථානයක්. ඒකයි බයිබලයේ කියන්නේ යමේ ක්‍රිස්තුස් වහන්සේ තුල ඒ ක්‍රිස්තුස් වහන්සේ කියන ස්ථානයට ඇතුල් වුණොත් ඔහුගේ ජීවිතය අලුත් වෙන්න යනවා. ඔහුගේ පරණ දේ පහ වෙන්න යනවා. පරණ දේ පහ වෙන්න යනවා. ඒ පරණ අසාර්ථකම්, පරණ ඒ දුගී දුප්පත් මානසිකත්වය වෙනස් වෙන්න යනවා. ඔහු අලුත් ජීවියෙක් බවට පත් වෙන්න යනවා. මේකයි මේ පණිවිඩයේ ඒ කේන්ද්‍ර ස්ථානය. යමේ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින්නේද ඔහු අලුත් මිනිසෙක්. මක් නිසාද? විශ්වයේ මැවුම්කාරයා. ඔබව මේ පොළොවට මැව්වා. ඔබ මේ පොළොවට ගෙනාපු ඒ තනන් වහන්සේ ඔබ ගැන සැලැස්මක් නිර්මාණය කර තිබෙනවා. ඔබට සැලැස්මක් නිර්මාණය කර තිබෙනවා. ඒ විශ්වයේ මැවුම්කාරයා, මේ විශ්වයේ අලංකාරත්වයේ මවලා තියෙන ඒ දෙවිඳුන් ඔබට ප්‍රේම කරනවා. ඔබ ගැන සැලැස්මක් හදා තිබෙනවා. ඔබ ඒ සැලැස්මට ඇතුල් වුණ දවසේ ඔබේ ජීවිතය ඔබ ගොඩ එන්න යනවා. ඔබගේ ජීවිතය ඔබ ගොඩ එන්න යනවා. ඒක තමයි අපගේ ප්‍රාර්ථනාව. ඔබට ආශිර්වාදය වේවා.